සන්ධ්‍යාවක් යාළුවනේ මගේ අද 12 වෙනි මල් සීල් එක මේ බලන්න යාළුවනේ ලස්සන ඕකිඩ් මලක් හරි ලස්සනයි ඒක. ඒකේ පැල නම් නැහැ. තව හැදුනහම මම ඔයගලන්ට දෙන්නම් ඒකේ පැල. අපි බලමු අද වෙන අපි 12 වෙනි සීල් එකේ පළවෙනි මල් පැලේ. පළවෙනියටම තියෙනවා යාළුවනේ මේ සිල්වර් ලේඩි පැලේ. ඉතා නිරෝගී මේ පැලයක් හොඳට හැදිච්ච පැලේ. ඒක 800යි. අංක 2 තියෙන්නේ රෙඩ් කොම්බෝ පැලයක්. ඒක 800යි. අංක 3 ring of fire හොඳට වෙරිගේටඩ් වෙච්ච කඩන ගොඩක් තියෙන නිරෝගී හොඳ පැලයක් ඒක. අංක 3 750යි. අංක 4 crocodile plant එක ඒක 300යි. ඊට පස්සේ යාළුවනේ අංක 5 moonlight 450යි. ඊට පස්සේ යාළුවනේ අපි තියෙනවා පොල් පාට ඕකිඩ් මල. මේ බලන්න ඒක හරි ලස්සනයි මේ මල හරි සුවඳයි. ඔබ අනිත් ඕකිඩ් එක වගේ මාසයක් වගේ තියෙන්නේ යාළුවනේ මේ මල. දවස් 4-5ක් වගේ තමයි තියෙන්නේ. ඒකෙන් පැලයක් මම ඔයගලන්ට දෙනවා රුපියල් 500ට. හොඳට මේ සාර්ථක වෙච්ච හොඳ පැලයක් නේ. මගේ අනිත් මගේ පොට් එකේ තියෙන හොඳ පැල. ඒ වගේ හොඳ මේ ඇදිච්ච හොඳ සීසන් එක පැලයක් මම ඔයගලන්ට දෙනවා රුපියල් 500ට. ඊට පස්සේ යාළුවනේ අංක 7 YTT පැලයක්. ඒක මල් හැදෙනවා මේ දවස්වල හොඳට. මේ පැලේ ලොකු පැලයක් තියෙන්නේ ඒක රුපියල් 500යි. ඊට පස්සේ අංක 8 යාළුවනේ ක්‍රිස්ටිනා. සදා අවුරුදු වටේට කපල ලස්සනට හදා ගන්න පුළුවන්. ඒක රුපියල් 200යි. ඊට පස්සේ යාළුවනේ අංක 9 මංජුලා ෆෝටෝස් එක. මේ බලන්න මේක හරි ලස්සනයි. ඒක මම ඔය ඔක්කොම ඔහොමම ඔය මේ ලනුවතක මේ බටිත් එක්කම ඕන කෙනෙක්ට එවනවා. ඒක රුපියල් 500යි. ඊට පස්සේ යාළුවනේ අංක 10 හොමල විලා බ්‍රවුන් හොමල විනා එක. බලන්න මේකේ එන ජල්ලු ඉරි හරි ලස්සනයි ඒක. ඒක හරිම ලස්සනයි මේ පැලේ. අංක 10 300යි. අංක 11 තියෙන ඇග්ලොනිමා පැලයක් නේ 250යි. අංක 12 තියෙන්නේ චීස් ප්ලාන්ට් පැලේ. අර මේ කොළ පොඩි මේක නෙවෙයි සාමාන්‍ය සයිස් එක ඕක. ඒක රුපියල් 200යි. අංක 13 යාළුවනේ. ඇග්ලොනිමා ලොකු පැලයක් තියෙන්නේ. හරි ලස්සනයි මේ පැලේ. අංක 13 ඒක 350යි. ඊට පස්සේ යාළුවනේ මේ අංක 14 තායි බෝ පැලේ. තායි බෝ පැලේක වෙරිගේටඩ් වෙච්ච ලස්සනට වෙරිගේටඩ් වෙච්ච පැලයක්. තායි බෝ අංක 14 350යි. ඊට පස්සේ අංක 15 යාළුවනේ මේ කොමාරිකා වගේ පැලයක් නේ. ඒක රුපියල් 500යි පැලයක් නේ. ටෙට්‍රස් වර්ගයක අයත් එකක් නේ. ඊපස්සේ අංක 16 තියෙන යාළුවනේ ඕකිඩ් පැලයක්. ඒ අර නයිජුරි මාස වලට වගේ වෙන මේ කහ පාට ලස්සන කහ පාට වල තැඹිලි පාටක්. හරි ලස්සනයි ඕකේ මලත්. හරි සුවඳයි. මම ඕකේ ෂෝට් වීඩියෝ එකක් දාලා ඇති ඕකේ මල් මේ ඉත්තක්. ඒක අංක 16 මේ පැලයක් දෙනවා මම රුපියල් 300කට. අංක 17 ඇතුළු මාක 300යි. අංක 18 තියෙන මේ කාඩිනල් වර්ගයක් නේ. හරි ලස්සනයි කොළේ යට කළුයි. බලන්නකෝ ඒකේ දැල්ල එන දැල්ල හරි ලස්සනයි ඒකේ දැල්ල එන දැල්ල. ඒක අංක 18 350කට දෙනවා යාළුවනේ. ඊට පස්සේ අංක 19ට තියෙන්නේ මේ විසිතුරු පැලේ තිබු වර්ගයට අයත් එකක් නේ. ඒක රුපියල් ඔය පොට් එකම දෙන රුපියල් 300කට. ඊට පස්සේ යාළුවනේ අංක 20ට තියෙන්නේ පැරයිසෝ හොඳ සීසන් වෙච්ච පැලයක්. පොඩි පැලයක් ඉන්නවා මේක 150කට දෙනවා. අංක 21ක් තියෙන පැරයිසෝ පැලයක්. වෙරිගේටඩ් වෙන එක කොළ දෙකකුයි ඒකේ දැල්ලකුත් වෙනවා. ඒකත් 150යි. ඊට පස්සේ අංක 22 23 24 ඒ තුන තියෙන්නේ සැන්ඩ්‍රියානා පැල. ඉතින් බලන්න මේකේ කොළේ ලස්සන 22 ඒක රුපියල් 250යි. 23ත් 250යි. ඒක තද අවුවට මුළු කොළේම රෝස පාට වෙනවා. හරි ලස්සනයි ඒක. ඒකත් 250යි. අංක 24 සැන්ඩ්‍රියානා එක ඒකත් 250යි. ඊට පස්සේ අංක 25 මේ කැලිටියා වර්ගයට එකක් නේ. ඕකේ තියෙන තැන අනුව ඒක කොළේ පාට වෙනස් වෙනවා. ඉච්චරටම අවුවත් බෑ. වැඩි වැස්සට තියන්නත් බෑ ওই පැලේ. අංක 25
ලොකු පැලේ දෙනවා 400කට, පොඩි පැලේ දෙනවා 250කට. ඊට පස්සේ යාළුවනේ අංක 26 නේ විචිතුරු මේ පැලයක් නේ. මේක කහ පාටයි. අවුවට තමයි මේකේ පාට එන්නේ. මේ බලන්න මේකේ කහ පාට හරිම ලස්සනයි. කොලේ හරිම ලස්සන මේ ගහක් මේක. ඒකේ මේ පැලේ දෙනවා මේක 26. පැලේ දෙනවා රුපියල් 200කට. ඊට පස්සේ යාළුවනේ මේ අංක 27 තියෙන ඕකිට් එකක් නේ. ඒකේ පැලයක් දෙනවා 27 ඕකිට් පැලයක් දෙනවා 250කට. ඊට පස්සේ අංක 28ට තියෙන බතල පොලේ වගේ අද නිරුන් පාටට වුරු කළු පාටක් තියෙන්නේ. ඒකේ මේ පැලේ කොළ දෙකයි ගන්නවා. ඒක දෙනවා 150කට. ඊට පස්සේ ආන්නේ අංක 29 තියෙන්නේ මේ බලන්නේ කොළේක ලොකු චිත්‍ර පත්‍ර තියෙන මේ පැලේ මම දෙනවා අංක 29 300කට. ඊට පස්සේ අංක 30ක් තියෙන ඕකිට් එකක්. මේ මල ඒකේ මල පර වෙලා තියෙනවා. ඔගොල්ලෝ දන්නවා ඇති මේ මල. ඒක අංක 30 අංක 27 200. ඊට පස්සේ අංක 30 යාළුවනේ සමා වෙන්නේ. අංක 30. අපි අංක 29ට දෙන්නේ අර විසිතුරු පත්‍ර තියෙන ශාකයෙන්. ඊට පස්සේ අංක 30 මේ ඕකිට් එක 200. ඊට පස්සේ අංක 31ට තියෙන සෙන්ඩ්‍රියානා පැලයක්. බලන්න ඒකත් අද රතුට හුරු දුඹු පාට කළු පාට වගේ හරි මේ අමුතු පාටක් තියෙන සෙන්ඩ්‍රියානා එක. ඒක දෙනවා 300කට. ඊට පස්සේ යාළුවනේ මේ අංක 32ට තියෙන්නේ ජකා මල තියෙන මේ පැලි. බලන්න ඒක කොලේ ලස්සන ලොකු කොලයක් තියෙන මලකුත් වෙනවා යාළුවනේ. මලක් වෙනවා යාළුවනේ. ඒක දැන් අද හිට මේක මල වෙනවා. මල හරි ලස්සනයි. මේ ලොකු පැලේ දෙනවා 800කට. ඊට පස්සේ යාළුවනේ අංක 33 තියෙන මේ රතු පාටට මල් වෙන මේ පැලේ ඒක දෙනවා 200කට. ඊට පස්සේ යාළුවනේ මේ කහ පාටයි රතු පාටයි බයි කලර් වෙච්ච ග්‍රවුන්ඩ් ඕකිට් පැලේ. ඒකේ තියෙනවා පැල 4ක් 5ක් වගේ. මේ පඳුර දෙනවා රුපියල් 500කට. ඉතින් යාළුවනේ අද පැල 34ක් මම ඔයගලන්ට ගෙනාවා. ඒවෙන් ඔයගලන්ට හොඳ පැල තියෙනවා නම් ඔයගලන්ට ඕනේ කියලා හිතන පැලයක් තියෙනවා නම් මගේ WhatsApp එකට කෝල් එකක් මැසේජ් එකක් දීලා ඔයගලන්ට ඕන පැල වෙන් කරගන්න. ඉතින් තව මම ඔයගලන්ට ප්ලාන්ට් එකක් පෙන්වන්න යාළුවනේ. මේක බලන්නකො කහ පාට. මේකත් හරි ලස්සනයි. ගහ උසට යනවා වැල වගේ. මේක මේ කහ පාටට හුරු මලක්. මේකේ මේ කරලින් තමයි පැලෙන්නේ. මේ කරල් වල ඇට තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. ඒව මම ඔයගලන්ට දෙනවා. මේ නිකන් අර කටරොඩු මලක් වගේ හුරු ඒ කටරොඩු මලක් වගේ මේක. ඒකේ පැල ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න යාළුවනේ. ඉතින් යාළුවනේ අද සේල් එක මෙතනින් ඉවර කරනවා. ඔයගලන්ට සුබ දවසක්. ස්තුතියි.